වෙන්නේ ඔන්න අද අරන් ඉවර තින්නේ විච් ක්‍රයි කියන මේ සුපර් ගේම් එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම අද normal mode දාලා ගහන්න ඉතින් මේක රුම එකට normal මේ ඉතින් මේක ප්ලේ රේස් ලගේ සුපර් ගේම් එක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. හරි ඔන්න ඉතින් අපි ගේම් එකට අවිල්ලා ඉන්නේ. ඉතින් මචං මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ එල්ලලා තියෙන යතුරු වට ගන්න ඕනේ බිමට. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැද්ද? මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන subscribe button නේ. ඔබ ඔබන මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්නත් එපා. හරිද? ඉතින් ටික කියන්න උරුත් නැයි මචං ඉතින් මේ ඉතින් subscribe මේ 100 ගණනට තව 8ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඕනේ. ඉතින් ඒකත් ගහන්න help එකක් දෙන්න අනිවාර්යෙන්ම. මම යකරින්න හොඳ නෑනේ. මෙන්න මේ රෝබාර් එක ගන්න ඕනේ. ඕකේ. රෝබාර් එක ගත්තා. නොක තුස්සා යන්න ඕන බං ඉතින් දැන් උඩට. ඉතින් ගොඩ කාලේ වීඩියෝ එක ගෙනා ඉතින් මේ දවස්වල වීඩියෝ දාන්න බැරි උනේ. විභාගෙ තිබ්බ හින්දා දන්නවනේ මං ඉතින් මේ ඒත් එක්කම තව ගේම් ප්ලේ එකක් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න ගේම් සෙට් එක. මේ ඒවත් ගේන්න අනිවාර්යෙන් පුළුවන් වුණොත් මං අනිවාර්යෙන් මේ සුපර් ගේම් සෙට් එකක් දාගෙන යන්න. ඉතින් ගේම් නෑ බං ප්ලේ කරන්න. කොච්චර වීඩියෝ දාන්න හිතන් හිටියද ඉතින් ගේම් නැත්තම් ප්ලේ කරන්න වීඩියෝ දාන්න බෑනේ මං ඉතින්. අන්න ඒකයි. ඉතින් මේ සුපර් ගේම් සෙට් එකක් වෙන් කරන් යන්න අනිවාර්යෙන්ම. මං ඉතින් ඔන්න ගඳ ගහන මේස් එක අරන් ඇවිල්ලා ඕක ගැන හරියට දන්නවා. හරිද? ඔන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ලෑල්ල ගලා ගන්න ඕන මචං. ඕක එන ගැලවෙන්නේ නෑ මං. හරිද? ඇන් දෙකම එකවර ගැලවෙනවා කිව්වොත් හරිනේ මචං ඉතින්. අන්න ඒකදී වචන පැලෙන්න පොඩ්ඩක් ගණන් ගන්න එපා. දැන් මේ කඩදාසි කොල කෑල්ල අරන් ගිහලා මචං අරන් ඔල්ලෝසු කනුනේ මචං ඔල්ලෝසුව ගාවින් දාගන්න ඕන. හරිද? ඉතින් ඔන්න දාගෙන ගිහිල්ලා අපි යන්න තියෙනවා දැන් ගැරප්පක් වාගෙන යන්න තියෙන ඉතින් මචං කෑම කන්න නෙමෙයි. හරිද? ඉතින් කෑම කන්න විතර නෙමෙයි මං ඉතින් ගැරප්ප පාවිච්චි කරන්න කියලා කිව්වට මට කොහෙන්ද මන් දැක්කේ? කොහෙන්ද මන් දැකලා මට මේ ගෑන්ට පිටිපස්සට තැස් තියෙනද මන් දන්නේ. මම තනින්ම දකින්න ඕනේ බා. වරින් කොටි. හරි. ඕකේ. මෙතන නෙල්ලු මේක. දැන් ඉතින් එයා එනකන් ඉන්න වෙනවා. නැත්තම් ඉතින් මේ මගේ සෙට් උනත් ඉවරයිනේ බා. විනාඩි 5ක් බලමු අපි. මොකක් එන්න ඕනේ අනිවාර්යෙන්. මං කිව්වේ එන්න ඉන්නවා. හරි ඕකේ. මෙතන තියෙනවා ගැරප්ප. හරි එතනක් තියෙනවා. අරන් දැන් උඩ යන්. ඕකේ. අපි ආව මෙතනට. මේක වෙලාව බලා ගන්න ඕනේ. 5:20ට වගේ තියෙන්නේ. හරි ඕකේ අපි එන සිංහල එක දාගන්න ඕනේ හරිද? මේ ඕකේ. ඉතින් channel එක අනිවාර්යෙන් මේ වීඩියෝ හැමදාම share කරලා සබ් එකක් දෙන්න ඉතින් රීචුත් බහලා තියෙන මේ දවස්වල හොඳටම. දැන් ටක් ගාලා උඩට දාන්න ඕන මායාකාර එනවා සද්දලා හරිද? මේ ඉතින් මං කන්නේ වහන් ඉන්නට වට කන්දක් තියෙන්නේ. ආවා ටිකක් උඩ වෙලා ඉන්න නැත්තම් ඔය ගෑණි දකින්න. ඕකේ. මේ මාර්සරි දෙක ගිහම දුපන්. ඔය මේ ගෑන්ට පුදුම ඇස් දෙන්නේ මන් තියෙන්නේ. හරි අවුලන්නේ. අපි සිංහල එහෙනම් වැඩ ටික කරගමු. මම මායාකාරිත් එක්ක සිංහල වැඩ ටික කරගෙන නම් අමාරු වැඩක් හරි. උලන්නේ. ෂේපේ වැඩක් දාගමු. මායාකාරි ගියම මචං අපි ෂේපේ විනාඩියක් විතර ඉඳලා යමු. මේ උතනින් යද්දි දැක්කොත් එම ආයි යනවා හරි. ඒක සීන් එක. ගියා. එයා ගියා මචං. හිමීට යමු. මේ නිකන් ඉඳි මේ උඩට ඉන්නේ හරිද? ඉන්න හරි හොඳයි කියලා ගන්නත් බෑ ඉතින් හොඳ කවුද බං මායාකාරි මේ කොයි බං ඔය ගෑණි හෙලෝ මායාකාරි I see you නෑ මචං තාම අන්න අඩ ඕයි මේ පොඩ්ඩ මේ පැත්ත බලනවකෝ ආච්චි පෝච්චි වතුරනට නෝ අඩි මේ ගෑන්ට කන් ඇහෙන්නේ බං ඇස් තිබ්බට ඇස් ඉතින් කොහොමද තියෙන්නේ දැන් ඇස් පේනුනට කන් ඇහෙන්නේ නේද ඔන්න ඔතන ප්‍රශ්නේ අංග සම්පූර්ණ නෑනේ බං ඉතින් කොයි යනවා ඔයාලා මේ දුවන්න එපා දුවන මම දුවනවා හරිද අයියෝ ඔයාට ඕනේ ඉතින් මං වැඩ කරන්න ඕන ටක් ගාලා මුඩ හිනස්සමු ගෑණි આવොත් ඉවරයි ඕකේ
මායාකාරී කෝද? හරින්. කරන් දුවපන් ඔය ගෑනේ එන්නේ නැති බං පස්සේ. ඉතින් ඔය ගෑනේ හිටියට බං එච්චර ස්පීඩ් එකකුත් නෑ හරිද මම ඔය බයලා දුවට. ඇහුනොත් ඉතින් මම බය වෙන්නේ මචං. අහුනොත් එක දවසෙන් බං ඉතින් මේ ගේම් එකේ තියෙන. උන්න උදා ප්‍රශ්නේ. ඉතින් අපි ගේම් එක අමාරුම පාර්ට් එක කරලා ඉවරයි හරිද? ඔය කියලා තමයි මායාකාරට අහුවෙන්න තියෙන ලොකුම අවස්ථාව. ගොඩක් කළා මේ අරු මේවා කරන්න ඉන්නවනේ බං. උන්න එකයි හරිද? ඔකින් දැන් ඔය ගෙම්බිය තින් වටන්නේ ආයේ. අරුට පහක් දාන්න තමයි ගෙම්බ බග ගතගත්තේ හරිද? ඔක මායාකාරී ගතක් හරිද? හිතා ගන්න බෑනේ මායාකාරික් කියලා. මායාකාරික තමයි බං ඉන්නේ. හරි මේ ඉතින් වටේ පිටේ හද්දපද්දි මරන්න ගණන් ගන්න එපා හරිද? ඕකේ. මායාකාරී නෑ. පිටි සිටිස් කරගෙන මෙන්න මේක දාගමු මෙතනට. මං ඉතින් ඕකේ මේ සින්දුවක් යනවා ඒ සින්දුවර මායාකාරී දුක ඉතලා මොකක්ද සින් එක කරන්න ඕන හරිද? ඉතින් උතන ආවිලා අඬද්දි මේ මායා යෂ්ටි ගන්න තමයි හදන්නේ හරිද? පොඩි ගැජමැටික් පාරක් දාන්න එන්න ටෙක්නොලොජි එකක් දාන්න ඉන්නේ හරිද? දන්නවනේ මං ටෙක්නොලොජි එකක් දාලා මේ උගේ මේ අර කූර ගන්න හදන්නේ හරිද? මැජික් යෂ්ටිය මචං. උන් මොකට අඬනවද කියලා මන් නම් දන්නේ නැහැ ඉතින්. සීඩි බලස් කාලේ යමු. මචං මෙන්න මෙතන තියෙන මේ පුටුවාස් ඉදන ඇටයක් හරිද? මචං තඩි ඇටයක් තියෙන්නේ. මේ හරි අවුලන්නේ ඒක ගමු. ඒක අරන් ගිහලා මෙන්න මෙතන දාන්න ඕන හරිද? ඔන්න අරන් ගිහලා දාලා ඊපස්සේ මචං මෙන්න මේ පැත්තෙන් යන්න ඕන හරිද? ගිහලා මචං සිංහාල මෙන්න මේ දොර යන යන්න ඕන හරිද? ඊට පස්සේ මේකෙම අනිත් ඇටය හැම වෙනවා හරිද? ඒක වෙන ඇටයක් හරිද? ඊට ඔන්නෝක සිපරේට හැල්ලන්න ඕන මචං හරිද? හොල්ලන්න ඕනේ නැහැ ලොයිට් නෙපෙන්න. හරි අවුලක් නේ. ඊට පස්සේ මෙන්න මේ මම ලයින් කරන්න ඕක වැඩන්නේ නැහැ. මෙන්න මෙතන තියෙන මචං කොලයක්. ඔන්නේ කොලෙන් වැඩකුත් නැහැ නේ. ඕක නිකන් මං ගත්තේ. ඒ නෝක ගත්තේ නැත්නම් ওই මායාකාරී මේ මායාව වැඩ කරන්නේ හරිද? ඔන්න උතල් ප්‍රශ්නේ බා. හරි අවුලක් නැහැ දැන් හරි යන්නත් ඇති. අපි සිංගාලේ දැන් යමු උඩට. පොඩි ගේමක් ගහගන්න තියෙනවා හරිද? සර්පේ ගූ බෙට්ටක් කරන්න තියෙන්නේ හරිද? ඕකේ. අපි ඒ වැඩිත් කරගමු සිංගාලා. හරි. මෙන්න මෙතන තියෙනවා සර්පයියක් හරිද? ඔන්න ඕක ගූ බෙට්ටක් කරන්න තමයි යමු. ඔන්න ඔයගේ පොඩ්ඩක් මේ දම් දැක්කනේ. පඩි ගූ බෙට්ටක් එනවා. හරි අවුලක් නැහැ. මේ දැන් මේක දැන් සිංගාලේ දොරට දාගන්න ඕන හරිද? මේ වගේ කැලි තුනක් තියෙනවා. මේ කැලි තුන දොරට දැම්මොත් තමයි මේ දොර අරගන්න පුළුවන් වෙන්නේ හරිද? අනිත් කල අතන තියෙනවා. මායාකාරණේ පේන්නේ හරිද? අපි සිංගාලේ මේක ගිහින් දාගමු. මායාකාරණේ නේ. මට මෙතන ඉඳලා තියෙන බා වෙලාවට. උඩට යන්කෝ කොට. පො දැක්කනේ මම මාය වාතයක් මම මුණ. එන්නෝ ඉතින් වා පුදු වාතයක් ආච්චි පෝච්චි වතුර නටනවා. දුවලගෙන් මේක දාගමු මෙතනට. ඕකේ. කොයිද මායාකාරී? කොහෙන් එක් දන්න ඔය ගෑණි කපාට කොහෙන් හරි දකින්න බං හොයාගන්න බෑ කොහෙන් දැක්කේ කියලා හරිද? ඒකින් තමයි මම මේ පොඩ්ඩක් හිමීට වැඩි කරන්නේ හරිද? මේ ඉතින් අනිවාර්යයෙන් වීඩියෝ හැමදාම ෂෙයා කරන්න වීඩියෝ ලයික් එකක් දෙන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් channel එක subscribe කරන්න ඉතින් subscribe කරන්න හරිද? කොමාර subscribe 100 ගන්න help එකක් දෙන්න බොසක් නෙමෙයි මචං හරිද? පොඩ්ඩක් ඩාන් වෙන ඩුන් වෙනවා බා. දන්නවනේ ඉතින් පොඩ ඕකේ. මායාකාර නෑ වගේ. මෙහෙන් ඉද නෑ සිංහල මෙන්න මේ බෝලෙත් අරන් යමු අපි. ඔකක් දාන්න ඕන මං අර දොරට හරිද? මායාකාරී ඉන්නවද කොහේ හරි? මායාකාරී හිටියොත් හොඳයි. දොර වටේත් දාලා ගිහින් මේක දාගත්තේ ඒක ඒතකොට අපි සේව් නේ මචං. බැට්ටිත් බහලා තියෙන්නේ ඉතින් හරිද? ඔය දැක්කේ මං කිව්වේ හොයාගන්න බෑ බා. එන්න ඉතින් මට සරි කියන්නේ එන්නත් ඇවිල්ලා කියහන්කෝ. එන්න ඉතින් ඔයාට පුළුවන් ද මම මාව අල්ලන්න? හරි ඕකේ. මායාකාර නෑ. සිංගල් තව වැඩක් තියෙන කරගමු. දැන් ගේම් එක අවසානට අවිල්ලා තියන්නේ හරිද? ඕකේ. දැන් ඉතින් මායාකාරයට කරන්ට් එකක් වදන්න තව තියන්නේ හරිද?
ඕකේ. මායාකාරී නෑ වගේ. ටින්ගාල බහගම් පල්ලෙහාට. ඕකේ. දැන් ඉතින් මායාකාරයට අකුණක් ගහන්න තමයි තියන්නේ. හරිද ඉතින්? මේ ඉතින් අර වීඩියෝ එක බෝරින් වගේ සීන් එකක් තියෙනවා නම් ගණන් ගන්න එපා. පොඩ්ඩක් දන්නේ නැද්ද බං ඉතින් ඩාන් වෙනවා ඩූන් වෙනවා. මායාකාරී ගියා මචං හරියට. පොයි ගෑණි යනවා බා. කොහෙද දන්නේ? එපා වෙනවා ඉතින් වීඩියෝ එක දික් කරනවා විතරයි ඉන්නේ. කොහෙද ගියද දන්නේ නැහැ. ගෑණි පස්සෙන් ගිහලා ගන්නත් බෑ බං ඉතින්. එකපාරට මූණට පෙන්නත් එමෙ ලෙෆ්ට් නේ. මේ තියෙන්නේ මේක දවස් එක දවසක් තියෙන්නේ නේද? තව දවස් ගත්ත හැකි මේ ඇඩ් එකක් බලලා ආයෙ ඇඩ් බලන්න ඕනේ නෑනේ බං. ඉතින් සිංහල එක දවසින් කරගත්තා නම් ඉවරනේ වැඩි. මේක හරියට අකුණු අඳින්න ඕනගොල්ලෝ හරිද? මේකෙන් ආවට පස්සේ මේ කරගමු. දොර ළඟට ගෙන්නලම කරගමුකෝ. ඕකේ. මොම කළා. එක්කම දැන් මායාකාර ට්‍රේනයක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ අනිත් බොත් තමයි දාපුවා. දොර අයින් තමයි තියෙන්නේ මචං. ඉතින් මොන්න අද අපි විච් පලන ගේම් එක ජම්මඩ ඉවර කරා. ඉතින් මම ඉතින් වීඩියෝ ලයික් එකක් දාන්න තනියෙන් අමතක කරන්න එපා. ඊට සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්. ඉතින් මම ඉතින් එහෙනම් අද මම ගිහිල්ලා එන්න. දැන් ඔයාලට සුබ දවසක්. බයි බයි.